ඒනට අර අලුත් දෙයක් හින්දා අපි ඔක්කොම බය වෙලා තමයි. නෑ මේ ICT සම්බන්ධයක් තියෙනින්දනේ. දැන් ITC ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නකොට ටක් ගාලා උලුට වැටෙනවා. ඔව්. ITC කියන අයිඩියා එකක් අඩු අයට ගිට් එක කියන්නේ මොකද්ද? ඔව්. ක්ලෝන් කරනවා, ෆෝක් කරනවා කියන්නේ දැන් මොකක්ද? ඉතින් අපි ලොකු දෙයක් නෙමෙයි. ඉකොනොමියත් එක යනකොට මේක තමයි ෆියුචර් එක. මේක තමයි ඩිජිටල් කැපිටල් කියලා කියන්නේ. මගේ අයිඩියා එක තමයි මේක. ඩිජිටල් කැපිටල්. මම නෙමෙයි ඉස්සෙල්ලාම මේක ගෙනාවේ. හැබැයි මම බිලීව් කරන දෙයක්. මයිකල් සේලා කියලා එක බිස්නස් මේ මයික්‍රෝ ස්ට්‍රැටජි කියන කම්පැනි එකේ CEO තමයි මේ අයිඩියා එක හරියටම හොඳටම කියලා දුන්නේ. කියන්නේ ඩිජිටල් කැපිටල්. කියන්නේ එනර්ජි. කියන්නේ ඉකොනොමික් එනර්ජි එක. අපි කවදාකවත් සල්ලි ගැන එනර්ජි විදියට හිතුවේ නැහැ. මාකට් එකේ. මොකද ඒක එච්චර ලික්විඩ් නැති දෙයක්. ඒ කියන්නේ හැමතිස්සෙම කන්ට්‍රෝල්ස් දාලා තිබ්බේ. කන්ට්‍රෝල්ස් දාලා තිනකොට අර ඒක දියරයක් වශයෙන් අර එහාට මෙහාට යන එක නවත්තලා තිබ්බේ. අපි කැපිටල් කන්ට්‍රෝල්ස් දාලා අපේ රජවල් වලින් රජයෙන් අපේ බැංකු වලින් දාලා ඒ තියෙන ඒක තමන්ගේ සිකියුරිටි එකට කියලා තමන්ගේ ඉකොනොමි එකට තියෙන සිකියුරිටි එකට කියලා ඒ අර ඒකට රූල්ස් වගේක් දාලා තිනවා මෙතනින් එහාට යන්න බෑ කියලා. එතකොට අර අපි සල්ලි ගැන හිතපු විදිය හැමතිස්සෙම තිබ්බේ මේක ඇවිල්ලා මේ රජයෙන් ඇත්තටම සර්ටිෆයි කරන්න අවශ්‍ය දෙයක් කියලා. ඒගොල්ලොම රජයෙන්ම තමයි මේක ෆියට් මනි කියන සිස්ටම් එක ගෙනාවේ. ඒගොල්ලොම තමයි මේකට ලෝස් හදලා තියෙන්නේ. හැබැයි බිට්කොයින් කියන දේ ආවම මේක ඇත්තටම ලික්විඩ් දෙයක් වඩපත් වුණා.